නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑමත් සමග දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියටත් තව දුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි මේ විදිහට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට පවසන්නේ. ඉතින් මේ වැසි තත්ත්වය සැලකිල්ලට අරගෙන නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිලිමීටර් 100කට වඩා අධික තද වැසි ඇතිවිය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ විදිහට අවධාරණය කරන්නේ. ඉතින් මේ වැසි තත්ත්වයත් සමග ඇතිවිය හැකි සුළං සහ ප්‍රබල අකුණු වලින් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට ජනතාවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මේ වැසි තත්ත්වයත් සමග ශ්‍රී ලංකාව පුරාවට ඇති ජලාශ කිහිපයක්ම මේ අවස්ථාවේදී වාන්දමමින් තමයි පවතින්නේ. ඉතින් මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන මහවැලි ගංගාවේ ජල මට්ටම මේ අවස්ථාවේදී ඉහළ යන බවක් තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. මේ අතර කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ අතර මධ්‍යම පළාතේ සියලු පාසල්වලට හෙට සහ ලබන සඳුදා නිවාඩු ලබා දී තිබෙනවා. වැසි ඇදහැලීමත් සමග වික්ටෝරියා, රන්දනිගල සහ රන්ටැබේ ජලාශවල වන්දුරුටු විවෘත කර ඇති අතර මේ හේතුවෙන් මහවැලි ගඟේ පහළ ප්‍රදේශවල ජල මට්ටම යලිත් වැඩි වෙමින් තිබෙනවා. මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඊයේ විවෘත කළ පොළොන්නරුව සුංගාවිල්ල ප්‍රධාන මාර්ගය පෙරියාරු පාලම අසලින් අද පෙරවරු 11ට පමණ නැවතත් වසා දැමුණා. එම ස්ථානයේ තිබූ පොලිස් මුරපොළද ඉවත් කරනු අතර අප වාර්තාකරු පැවසුවේ පාලමට කිලෝමීටරයක් පමණ දුරින් එය නැවත ස්ථාපිත කළ බවයි. සෝමාවතිය සුංගාවිල්ල ප්‍රධාන මාර්ගයේ සෝමාවතිය පුදබිමට කිලෝමීටර් 3ක් පමණ ආසන්නයේ 35 සිට 36 කණුව දක්වා පිහිටි දිග්ගල කොටස අද දහවල් වන විට ජලයෙන් යට වී තිබූ බව අප වාර්තාකරු පැවසුවා. මේ අතර නවගිරි වැව වාන්දැමීමෙන් මඩකලපුව, කලවංචිකුඩි, වෙල්ලාලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කළුදාවලයි සෙට්ටිපාලයම් ඇතුළු ගම්මාන රසක පහත් බිම් ජලයෙන් යට වුණා. කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පොණ්ඩුකල් චේනයි, අකුරානේ සහ මුරුත්තානේ ඇතුළු ප්‍රදේශ රසක ගමනාගමන කටයුතු අඩාල වුණේ මාදුරු ඔය පිටාර ගැලීමෙන්. කිරාන් තොප්පිකල ප්‍රධාන මාර්ගයත් ජලයෙන් යට වුණා. මින්නේරිය වැවේ වාන්දරටු 5ක විවෘත කර ඇති අතර එහි ජලය මුදා හැරෙන්නේ කවුඩුල්ල වැවටයි. කලා වැවේ වාන්දරටු 2ක් අඩි 6 බැගින් විවෘත කර ඇති අතර කලා ඔය ඔස්සේ එම ජලය රාජාංගනීය ජලාශයට මුදා හැරෙනවා. රාජාංගනීය ජලාශයට වාන්දරටු 6ක් විවෘතයි. මේ අතර මාතලේ දිස්ත්‍රික්කයටත් අද පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් ඇදහැළුණා. පැය 24 ඇතුළත වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවපු තත්ත්වයක් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද අලුයම 2:30ට පමණ මහනුවර දිස්ත්‍රික්කයටත් ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයටත් ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ස්ථාන කිහිපයකටම මේ නිකුත් කරලා තියෙන ඉවත් වීමේ රතු නිවේදන මේ අවස්ථාවේදී බලාත්මකයි. ඒ වගේම තමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේත් හංගුරන්කෙත, වලපනේ, ඒ වගේම නිල් දණ්ඩාහින්න සහ මතුරට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ස්ථාන කිහිපයකටම මේ ඉවත් වීමේ රතු නිවේදන මේ අවස්ථාවේදී බලාත්මකයි.